ඉවරයි මගේ රෝස මල් ටික. ඔන්න අද අපි යන්නේ අද පොය දවස. ඉතින් අද අපි යනවා දන්සල් කන්න නෙමෙයි දන්සල් වදින්න. දන්සල් වදින්න අපි යන ගමන් අපි අය හම්බෙමු. මේක තමයි මගේ දෙවනි vlog එක. අපි දැන් අපේ ගෙදරින් පිටත් වෙලා අපේ අක්කිව ගන්න අක්කලා ගෙදරට යන ගමන් ඉන්නේ. ඔන්න ඉතින් අපේ අක්කිගේ මෝඩම වැඩක් උදේ පාන්දර ළමයි මේක තමයි අපේ හම්බෙච්ච ෆස්ට් දන්සල. මේකෙන් නම් අයිස්ක්‍රීම් කන්න බැරි වුණා. මේක අපේ සෙකන්ඩ් දන්සල. මේකෙන් නම් ළමයි බීම තිබ්බේ. මට මතකද ඔය බීම තිබ්බේ. ඉතින් අපි බීම බීලා යන්න පිටත් වුණා. හරි බෝරින් ළමයි ඔහොම යන්නේක එක දිගට දන්සල් කකා යන්නේක හරි බෝරින්නේ. ඒ හින්දා මමයි අක්කි මල්ලි කතා වුණා සින්දුවක් කියන්න. බලන්න ඉතින් අපේ සින්දුවක් අහලා යන්න. What would you do if I told you I got a really bad case of the butterflies? From the corner of the room you caught my eye. I'm infatuated with your smile. Oh baby, 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 please. You have brought me to my knees. This right here is more than a question. Never mind your man, let's talk about us. I'm in love and lust and all the things that we can do. Yeah, let's fly away, far away, just me and you. Never mind your man, I'm on the major avenue. Let me take you there. හෝ සින්දුව ඇහුවා ඇති. මේක තමයි අපිට හම්බෙච්ච ඊළඟ දන්සල. ළමයි මේකේ තිබ්බේ කුරක්කන් කැඳ මාර්වරහයි පට සුපිරි. අපි ඉතින් ආයෙත් යන්න පටන් අරන් යද්දී හම්බුණා මොකද්ද තිබ්බේ ඒකේ තිබුණ දන්සල නම් මට මතක නෑ හරියටම. කිරි කෝපිද කොහෙද තිබ්බේ හරියට මතක නෑ. ඒත් ළමයි මේ පාර පොයට් නම් මාරව දන්සල් ගොඩක් තිබ්බේ. එක තැන දන්සල් 4-5 තිබ්බා. ඒ තරම් දන්සල් තිබ්බා. ඉතින් කන්න ගන්න ආසයි හිතෙනවා. කෑවා. අපි ඇති වෙන්න කෑවා. යනවා ළමයි ඉතින් දිගටම යනවා. පෝලින් තිබ්බ එකකින්වත් අපි නැවතුවේ නැහැ. ඔයාලට කියන්න ළමයි අපි එළියට බැස්සොත් හැමදාම එළියට බහින දවසට වැස්සා. ඒ දන්නේ හැමදාම බහිනවා. ඕනේ ඉතින් ආයෙත් අපිට දන්සලක් හම්බුණා. දන්සලක් හම්බුණාට වැඩක් නැහැ. අපි නවත්තන්නේ නැහැ. නවත්තන්නත් බෑ ළමයි වැස්සක් තිබ්බා. අනික අරගෙන බොන්න ඕනේ. එතෙන්ට ගිහලා අරගෙන බොන්න ඕනේ. ඔක්කොම වඩා කම්මැලිකම ලොකුයිනේ. කම්මැලිකම ලොකු හින්දා අපි ගියලා අපි ඒව ගැන නවත්තුවේ නැහැ. මේ අහන්නකෝ ඕක තමයි අපිට හම්බෙච්ච කියන්නේ හම්බෙලත් නෑ තව ඉස්සරහින් තියෙන්නේ අපිට හම්බෙච්ච දෙවෙනි අයිස්ක්‍රීම් දන්සල තමයි ඕක. ඒ වුණාට අපි ඉස්සෙල්ලාගෙන නැවතුනේ නෑනේ. අපි මේකෙන් තමයි නවත්තන්න යන්නේ. අපි වැස්සේම අයිස්ක්‍රීම් කන්න ගියේ. ඔන්න බලන්නකෝ ඉතින් අපේ මල්ලි ගිහිල්ලා අයිස්ක්‍රීම් දෙකක් ඉන්නවා. හයියෝ අපි ෂෙඩ් එකට ආව තෙල් ගහන්න. ඒත් අපේ මල්ලිත් නැහැ එක විදිහකට ඉන්න බෑ ඉතින්. ඔන්න සබම් බෝල පුම්බන්න පටන් අරන්. ඉඳ ගන්න සුද්දා. මොකද්ද ළමා මේක සංවර්ධනය වෙලා නැති කේස් එකක් තියෙන්නේ. නෑ ළමා මේක සංවර්ධනය වෙලා තියෙන හින්දා තමයි මොන් වැඩ කරන්නේ. අන්න ඒකයි නේ. ළමා මේක සුද්දා මොකක්දනේ. අයියෝ මේ අත ගන්න ඇතුළට අතේ ළමයි මේක තමයි අපි කාපු
දෙවනේ අයිස්ක්‍රීම් දවසල ඒක නම් අයිස්ක්‍රීම් කන්න නම් ඉතින් අපි පොලිමේ ඉඳලා හරි අයිස්ක්‍රීම් අරන් තමයි යන්නේ. අපේ මාළේ අයිස්ක්‍රීම් එක කාමු ඉතින් ඔන්න යනවා. අද නම් අඩියෙන් අඩිය දවසල් ඉතින්. හරි චෝ. ඉස්සක් වලට දෙන්න. අඩියෙන් අඩිය දවසල්. බීම දවසල්. හිතුන වෙලාවට හිතුන තැනින් කන්න පුළුවන් අද නම්. අන්සලක් කොහොම මොකද වෙන්නේ? සව්පමද? ඔලේ බෝලෙම මොනවද තියෙන්නේ? විශ්‍රාවී බව අඩුයි. ඈ? සව් නෙමෙයි. එහෙනම් බීමද? ආනම බොන්න බෑනේ. මට බීමේ. මට දාන්න පුළුවන්. 1 2 3 4 දෙන්න මේක තමයි අපිට හම්බෙච්ච තුන්වෙනි අයිස්ක්‍රීම් දන්සල. අපි හිතුවා අපිට අයිස්ක්‍රීම් කාලා මොකක් හරි වෙයි කියලා. ඉතින් මොකුත් නම් ඕනේ නැහැ. තමයි අයිස්ක්‍රීම් කාලා වටේ වගේ දැන් අයිස්ක්‍රීම් පහක් විතර කෑවා. එක තැනකින් දෙකකුත් කෑවා. බේසික් වල හම්බෙච්ච අයිස්ක්‍රීම් වල. එකක් කෑවා. කාලා දැන් ඉන්නවා හැම්බිරිස්සා වගේ. ඉන්නවා ටිකන. පෙරේතේ. එයා පෙරේත කියලා පිළිගත්තා. පෙරේත මල්ලි. පෙරේත මල්ලි. මොනවද දෙනව කවුරුත්. ආයෙත් මේ තමයි අපිට හම්බෙච්ච 45 වෙනි දවසල. ඕන්න එකත් කනවා කියලා හිතනවා. කන්නත් පුළුවන්. අම්මෝ එක කන්න බෑ ළමයි. පත පොලිමක් තියෙන්නේ. අර ලොකු පොලිමක් තියෙන්නේ. කන්න වෙන්නේ නෑ ඒක. මොනවද දන්නේ නේද? තමයි අයජත්ලා කමන අයගේ ලොකුම පොල්මක් කියනවා. ඒකට කියන්නේ නෑ. බත් අනේ මත. බත් දැසරක් තියෙන්නේ. එළු පොලිමක්. ඇති අනේ දැන් දන්සල්ම කාලා බෑනේ. ඒ හින්දා අපි ගියා කුරුණෑගල ඉඳුල්ගොඩ කන්ද පාරට දාලා තැම්පාන කියලා තියෙන ප්ලේස් එකක්. අන්න ඒ ප්ලේස් එකට යන්න. ළමයි තැම්පාන කියන ප්ලේස් එකත් පොයට විතරයි ඕපන් කරන්නේ. අනිත් වෙලාවට යන්න බෑ. පොයට විතරයි යන්න පුළුවන්. ගයිස් තැම්පානට යන රෝඩ් එක හරිම ලස්සනයි. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. තැම්පානට යන රෝඩ් එක වහලා තිබ්බේ. ළමයි කොට දාලා හැම වහලා දෙන්නේ. හේතුවක් දන්නේ නැති හින්දා අපි එතනින් නවත්තලා පයින් ගියා බලන්න. ඊට පස්සේ ඉස්සරහින් දැක්ක අම්මී තාත්ති මල්ලි බිම බලාගෙන ඉන්නවා. හේතුව බලන්න ඉතින් මමයි අක්කේත් පයින් ගියා බලන්න. යද්දි ළමයි එතන පාරක් තිබ්බේ නෑ ළමයි. ඒ කියන්නේ අර දිට්වා මෙසොඩ කුණාටුවට අහුවෙලා පාර කියන්නේ එතන කන්දක් තියෙන. අපි කන්ද උඩින් යන්න ඕන. ඒ කන්ද නායේ ගිහිල්ලා. එතකොට ඒ හින්දා එතන පාරක් නැහැ. ඉතින් අපි බැලුවා අපිට පයින් හරි යන්න පුළුවන් වෙයිද කියලා. බෑ. තැම්පානට යන්න කිසිම පාරක් නැහැ. ඒ හින්දා ඔයාලා එන්න ඉන්න කවුරු හරි ඉන්නවා නම් එන්න එපා. ළඟදී නම් හදන පාටක් නැහැ ඒක. ඒ හින්දා ළමයි මීටර් 500ක් විතර කැඩලා නායේ ගිහිල්ලා. මං ආයෙත් කියන්නේ ළමයි දන්න කවුරු හරි ඉන්නවා නම් එන්න එපා. අපි කට්ටිය දැන් ආපහු යනවා නායේ ගියපු එකක් බලලා ආපහු යනවා. ඒ කියන්නේ තැම්පානට යන පාර නායේ ගිහිල්ලා කියන කන්දක් උඩ තියෙන. පට ලස්සන ප්ලේස් එක. යන්න විදිහක් නෑ. පාර කැඩිලා. දැන් ඉතින් කට්ටියම ආය යනවා. අපි හිතුවේ පයින් හරි යන්න පුළුවන් වෙයි කියලා පයින් ගියේ. පයින් යන්නත් බෑ. එහෙනම් මේ දැන් ඉතින් ආපහු යනවා. අපි ආපහු එද්දි ළමයි බද්දන්සලක් හම්බුණා. ඉතින් ඒකෙන් නතර කරන්නත් බැරි වුණා. ළමයි එක වෙලාවකට හිතෙනවා ශ්‍රී ලංකාවේ මෙච්චර සෙනග ඉන්නවද කියලා. බලන දන්සලේ ලොකු පාලින් තිබ්බා. ඒ අසලම අපිට හම්බුණා එළවලු දන්සලක්. එළවලු දන්සලක් කියන්නේ එළවලු පාර්සල් කරලා මිනිස්සුන්ට බෙදනවා. හරි දන්සල් තමයි ඉතින් දැන් තියෙන්නේ මේ කාලේ. අම්මෝ ඉතින් එක තැන දන්සල් 4යි. පාර දෙපැත්තේ දන්සල් දෙක තිබ්බා. එතනින් අපි දැන් තියනවා දැක්කා සව් දන්සලක්. ඉතින් අපි සව් බොන්න යන්නේ.
අපි ගන්නවන්න පස්. සිතෙන් සිතක නෑ අපි ගිහලා ගන්න ඕන. අන්න දෙනවා. ඔන්න කඩිම කොන්න යන්න බොයිස්. ළමයි ඔයාලා හිතන්න එපා අපි මෙහෙම කිව්වා කියලා අපි හරි පෙරේතයි කියලා. අපි පෙරේත නෑ චුට්ටක්වත්. ඒ වුණාට ඉතින් හම්බෙන හැම කෑමක්ම කෑවා. පෙරේතයි කියලා නම් හිතන්න එපා. අපි එහෙම නෑ ඉතින්. චුට්ටක් විතර ඉතින් හම්බෙන එක කෑව විතරයි. මොනවා වුණත් ඒ කඩල එක නම් පට්ටම රසයි. ඉතින් කඩලා දුන්න කට්ටියට ගොඩක් thank you. තාසල් දීපු හැමෝටම ගොඩක් thank you. මොකද එයාලා ඉතින් අපි වගේ අපි ඔහම ඇවිදින මිනිස්සු වැඩ ඉතින් එයාලා ඇත්තටම ඔය වගේ දන්සරක් කරන්නේ. ඒ හින්දා එයාලට ගොඩක් thank you. මේක තමයි ළමයි අපේ දෙවෙනි කඩල දන්සන. ඒ කඩල එකත් රහයි. ළමයි අපි බයියක් ගන්න යන්නේ. All the things that we can do, yeah, let's fly away, far away, just me and you. Never mind your man, I'm all the man you'll ever need. Let me take you there, baby, let me set you free. ඉවතටයයි ගෝමමනම් අහකට විසිරයි තෝදැන් හදවත පුපුරයි තරහින් සෙනෙහසකට ඇගෙන් තුන් කුපනල වෙයිදෝදැන් හදවත ළමයි මේ ඩ්‍රින්ක් එක ගැන නම් කියන්න ඕන. මේකට තමයි අර පල්ලියේ හදන කැඳ කියන්නේ. මාරම රසයි ළමයි මේ ඩ්‍රින්ක් එක නම්. හායි ළමයි අපි දැන් ආවේ. මෙතනට ඔයාලා vlog එක කියන්න බැරි වුණා. දැන් ආවේ අපි බගුමේ කියන බතුලගොඩ ලේක් එකට. ඔන්න ළමයි අපි කානිවල් ආවා. කානිවල් ඇවිල්ලා මේ වැහකට මොකද්ද මං එකට කියලා නම නම් දන්නේ නැහැ. ඒකකට නැගලා ඉන්නේ. අපි යනවා කිසිම බයක් නැහැ හිතුන්නේ නැහැ ඒකේ. මොකද ඒක ගොඩක් හයියෙන් කරගෙන එකක් නෙමෙයි. ඒ හින්දා ඉතින් බය නම් හිතුන්නේ නැහැ. කොහෙ ගියලා ළමයි ඉතින් මගේ යක්කගේ විකාර වැඩ නතර වෙන්නේ නැහැ නේ. මම යක්කී ඉතින් පාර යන මිනිස්සුන්ට ඇහෙන හයියෙන් ඔය විකාර දේවල් කියව ගියේ. ඉතින් අපේ සතුට අපි ගන්න ඕන කොහොම හරි. මොකද ඉතින් ඉන්න ටික කාලේ කොහොම හරි අපි සතුටෙන් ඉන්න ඕනනේ. බොරු කියන්න ඕනේ නැහැ ඉතින්
අපි කොච්චර සින්දු කිව්වත් අපි දන්නවා අපේ සින්දු කැතයි කියලා. ඒත් ඉතින් ඔහේ ආතල් එකක් ගන්න ඕනේ හින්දා ඉතින් ඔහේ සින්දු කියනවා අපි. හරි ඉතින් දැන් ඔයාලා ඉතින් ওই සින්දු බලලා මෙලවර හරිනේ සින්දුවක් කියන්න බෑ. එහෙම කියන්න එපා. ඉතින් අපිට සින්දු කියන්න බෑ. අපි පිළිගන්නවා ඒක. මෙහෙම ඉතින් පිස්සෝ ඉන්නවා කියලා දැනගත්තට ශ්‍රී ලංකාවේ මෙහෙම පිස්සෝ ඉන්නවා කියලා දැක්කේ නෑනේ. එහෙනම් අපි දෙන්නා ඔයාලා හොඳට බලාගන්න. ළමයි අපි දැන් මේ බලන්න යන්නේ ශ්‍රී ලංකාවේ 3 වෙනියට ලොකුම තොරණ. ඒ තොරණේ වීඩියෝ ගන්න බැරි වුණා. මොකද එතන ලොකු ක්‍රවුඩ් එකක් තිබ්බා. ඒ හින්දා වීඩියෝස් නම් ගන්න බැරි වුණා. අපිට ගයිස් අපේ ඇස් දෙකෙන් බලනවා තරම් ලස්සනට කැම් එකෙන් පේන්නේ මේ බල්බ් එහෙම. ඇත්තටම මාරම ලස්සනයි. නිකන් අපි නිකන් දිව ලෝකේ ගියා වගේ. හරිම ලස්සනයි. එතන මාර විදිහට ඩෙකොරේට් කරලා තිබ්බේ. ඊට පස්සේ අපි අන්තිමටම අපේ ගමේ පන්සලට. ඉතින් අපේ ගමේ පන්සලෙත් ලස්සන වැඩක් කරලා තිබ්බා. ලස්සන කැරකෙන කෝඩුවක් තිබ්බා. ඉතින් ඒකත් අපි බලලා ඊට පස්සේ අපේ ගමේ තවත් කැරකෙන කෝඩුවක් තිබ්බා. අපි ඒකත් බලන්න ගියා. ඒ දෙකම බලලා අපි ආපහු ගෙදර ආවා. හොව් කොහෙද යන්න හදන්නේ? තව සුට්ටක් කොහම ඉන්න මේ අහන්නකෝ. ඔයාලට මට හරියට වීඩියෝ ටික ගේන්න බැරි වුණා. මොකද ගොඩක් අපි කරේ දවසම එන්ජොයි කරපු එක. ඉතින් එන්ජොයි කරා දවස. ඒ හින්දා වීඩියෝ ගේන්න මැදින්ම වීඩියෝ කරා. ඒ වීඩියෝ ඔක්කොම ටික බ්ලොග් එකට දැම්මා. ඒත් තව ගොඩක් දේවල් තිබ්බා. ඒවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න බැරි වුණා කියන්නේ මට වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් ඊළඟ බ්ලොග් එකකින් හම්බෙමු. බයි. ඔයාලා ඔක්කොම පරිස්සමෙන් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි දන්සල් දීපු සියලු දෙනාටත් ගොඩක් පින්. බයි කට්ටියම පරිස්සමෙන් සතුටින් ඉන්න.